අද හරි සීතල දවසක්. අද අපි මේ ඇවිල්ලා තින්නේ ජොන්ජු චයිනාවල තියෙන ජොන්ජු වල මේ BYD ලාගේ මේ ටෙස්ට් සර්කිට් එකට. විශේෂයෙන්ම මෙගා අවුට් චාර්ජර් එක මේ වෙලේ පෙන්නනවා. මම ඒක තව ටිකකින් පෙන්නනවා. මෙගා අවුට් චාර්ජර්ස් කියලා අදහස් ගන්න දැන් ලංකාවේ චාර්ජර්ස් තියෙනවා ගොඩක් 50යි 60යි කිලෝවොට් නේ තියෙන්නේ. දැන් මේගොල්ලන්ගේ මේ තියෙන වෝල්ටේජ් ආකිටෙක්චර් එකත් එක්ක සාමාන්‍ය ආකිටෙක්චර් තියෙනවා 400i වෝල්ට් 800i වෝල්ට් මේක 1000i වෝල්ට්. ඒ කියන්නේ එහෙම නැත්නම් 1200i වෝල්ට් විතර මෙයාගේ ආකිටෙක්චර් එකම තියෙනවා. ඉතින් අපේ ලංකාවේ නැති තරම් ඒතකොට ලෝකෙත් නැති තරම් දැන් මේගොල්ලෝ ෆාස්ට් චාර්ජින් ඒ කියන්නේ AC චාර්ජින් ෆාස්ට් චාර්ජින් කියන එක අල්ට්‍රා චාර්ජින් වලට අරන් ගෙන් තියෙනවා. ඒතකොට සාමාන්‍යයෙන් විනාඩි 5කින් කිලෝමීටර් 400ක් යන චාර්ජ් කරගන්න පුළුවන් ලෙවල් එකට මේගොල්ලෝ ගෙනත් තියෙනවා මේ අල්ට්‍රා චාර්ජින් සිස්ටම්. චයිනා කියන්නේ මේ BYDම නෙවෙයි. චයිනා කියන්නේ මේ ඉනෝවේෂන් පැත්තේ ඉස්සරහට යන කට්ටියක් කියලා කියන්න පුළුවන්. ඒක ලෝකෙ මේ පැත්තට හැරිලා තියෙනවා කියලා කියන්න පුළුවන්. රේස් එකක්, එහෙම නැත්නම් ඕෆ් රෝඩ් එකක්, එහෙම නැත්නම් වතුර යන එකක්, කඳු වල යන එකක්, මඩ වල යන එකක්, ගල් උඩ යන ඕන එකක් ටෙස්ට් කරන්න පුළුවන්. මේ සර්කිට් ටෙස්ට් කරන්න පුළුවන් ෆැසිලිටි එකක්. ඉතින් මම ගොඩක් එක්ස්පීරියන්ස් එකක් මේකෙන් ගත්තා. ඉස්සරහට වීඩියෝ දාන්න මම ටික දැන් දාලා තියෙනවා. ඉතින් මාර එක්ස්පීරියන්ස් එක රැඳිලා ඉන්න මම ඉස්සරහට මගේ මේ සියලු එක්ස්පීරියන්ස් එක ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්නවා.